දවසක් අම්මා කෙනෙක් ડોක්ටර් කෙනෙක් ගාවට ඇවිදින් අහනවා ડોක්ටර් මගේ බබා නිතර අඬනවානේ. ඒක සාමාන්‍යද? ડોක්ටර් කියනවා අම්මේ පුංචි බබෙක් අඬනව ඇරෙනකොට වෙන මොනවා කරන්නද? ඒ තමයි එයා අම්මට කතා කරන විදිහ. ඔයාට බාරයි අඳුර ගන්න අඬන විදිහෙන් එයයි අඬන්නේ කියලා. බඩගින්නටද නිදිමතටද බඩරි දෙනවටද ඔයයි ඒක තේරුම් ගන්න ඕනේ. ප්‍රමාතේනි අපිත් ජේසු ළඟ කොච්චර අඬනවද? ජේසුට අපි අපේ දුක වේදනාව වශතාවයන් කියන්නේ කඳුළු වලින්. ඒ කඳුළු අස්සේ ජේසු අඳුර ගන්නවා අපිට අවශ්‍යම දේවල් අතුරින් අත්‍යවශ්‍යම දේ. අපි කැමති දේවල් අතුරින් අපිට ගැළපෙන්නම දේ. අපි ආසම දේවල් අතුරින් අපිට වටිනම දේ. අනේ හින්දා ජේසු ගාව අඬන්න බය වෙන්න එපා. ජේසු ගාව හෙළන හැම කඳුළු බිඳුවක්ම වටිනවා පුතේ. මොකද කඳුළු ජේසුට කියන්නේ කතාවක්. කඳුළු අස්සේ තියෙන්නේ ජීවිතයක්. කුරුසේ ලකුණ